ආයුබෝවන් යාළුවනේ මම ලසිත මාවිල්මඩ මගේ channel එක Thoughts by LSAM ඔබේ හිතට කතා කරන තැන අද මම ඔයාලව අරගෙන යන්නේ හිතට අමුතු සැනසීමක් දෙන ආත්මයම නිහඬ වෙන වාගේ තැනකට ඉන්දියාවේ තියෙන්නේ තිරුවන්නාමලයි ඒත් එක්කම එහි තියෙන ප්‍රසිද්ධිය අරුණාචලේශ්වර කෝවිල එහෙම නැත්නම් අන්නාමලයර් කෝවිලට මේ තැනට ගියාම දැනෙන්නේ වචනයෙන් කියන්න බැරි ශාන්තිමත් හැඟීමක් හිත සංසුන් වෙනවා ඇත්තටම ඔබටම ඔබව හමු වෙනවා වාගේ අද අපි බලන්න යන්නේ අන්නාමලයර් කෝවිලේ අලංකාරය ගිරිවලම් වල තියෙන පූජනීය වටය ඒ වටේ තියෙන භක්තිය සංස්කෘතිය සහ මිනිසුන්ගේ විශ්වාසය ඔයා ආගමිකයෙකු උනත් නැතත් මේ ගමන ඔයාගේ හිතට කතා කරනවා කියලා හිතෙනවා ඒක නිසා අපි එකට යමු තිරුවන්නාමලයි වෙත මේ වෙලාවේ මම ඉන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද මගේ ඉන්දියා ගමන ඔෆිෂියලි ස්ටාර්ට් වෙන දවස දැන් මම රෙඩි වෙලා ඉන්නේ ඉන්ඩිගෝ ෆ්ලයිට් එකෙන් චෙන්නයි යන්න හිතට ටිකක් එක්සයිට්මන්ට් එකක් තියෙනවා ඒත් එක්කම පොඩි නර්වස් ෆීලිං එකක් තියෙනවා මොකද මේ ගමන ටිකක් ස්පෙෂල් එකක් චෙකින් ප්‍රොසෙස් එක ඕල්මෝස්ට් කම්ප්ලීට් ඉතින් මේ ගමන පුරාවටම ඔයාලත් එක්කම මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා මට මෙහිදී විශේෂ දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි මේ ඉන්ඩිගෝ එයාර්ලයින් එක ඉන්දියාවලට යනවා නම් ඔයාලට මීල්ස් පහසුකම් ලබා දෙන්නේ නැහැ ඒක නිසා ඉන්ඩිගෝ එයාර්ලයින් එක තෝරගන්නකොට මේකත් හිතේ තියාගෙන එයා ටිකට් එක බුක් කරන්න. ඔබට මීල්ස් අවශ්‍ය නම් ඔබට වෙනමම මීල්ස් ඕඩර් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට වෙනම මුදල් ගෙවීමක් සිදු කරලා ඔබට අවශ්‍ය මීල්ස් ලබා ගත හැකියි. එහෙනම් අපි චෙන්නයි වලින් හමු වෙමු. යාළුවනි මට විශේෂ ඉල්ලීමක් ඔයාලගෙන් කරන්න තියෙනවා. කලින් වීඩියෝ එක මම රිවර්ස්ටන් සිරි වනමන්දාව සම්බන්ධව වීඩියෝ එකක් කරේ. එය ගොඩක් කට්ටිය view කරලා තියෙනවා. නමුත් මට subscribe කරලා තියෙන්නේ 109ක් විතර බොහොම සුළු ප්‍රමාණයක්. ඉතින් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා හැමෝගෙම මගේ channel එක subscribe කරලා notification on කරන්න කියලා. එහෙම කළොත් විතරයි ඔයාලට මගේ ඉදිරි රසවත් වීඩියෝස් බලන්න පුළුවන් වෙන්නේ. චෙන්නයි ගුවන් තොටුපළේ සිට අපි ගියා එග්මෝ ස්ටේෂන් එකට. එතනින් අපි ගමන් යන්න සූදානම් වුණේ තිරුමන්නාවලයි. මේ ගමන සඳහා අපි වයිගයි සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තෝරගත්තා. ට්‍රේන් නම්බර් 12365. ඔයාලට දැන් පේනවා මේ එග්මෝ ස්ටේෂන් එක. මේක බොහෝ දුරට අපේ කොලම්බෝ ෆෝර්ට් ස්ටේෂන් එකට සමානයි. මෙහි තියෙන විශේෂත්වය මේ ට්‍රේන් එකේ ඔබට ගමන් යන්න අවශ්‍ය නම් මේ සඳහා ඔබට කලින් ටිකට් බුක් කරගන්න ඕනේ. ස්ටේෂන් එකට ඇවිල්ලා හෝ ඔන්ලයින් පහසුකම ඔස්සේ අඩුම තරමේ මාසයකට කලින්වත් මේ සඳහා ආසන වෙන් කරවා ගන්නට ඕනේ. එහෙම නැත්නම් මේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඒ වෙලාවේ ගමන සඳහා ඔබට ටිකට්පත් ලබා ගන්නට බෑ. මේ සඳහා ප්‍රයර් බුකින්ග්ස් අවශ්‍යයි. මේ ඔබ දකින්නේ ඉන්දියාවේ පමණක් විකිණීමට ඇති බීම වර්ග දෙකක්. thumbs up, limca. thumbs up almost similar to Pepsi. Limca is a lemon flavored drink. මේ දෙකම බොහොම රසවත් බීම වර්ග දෙකක්. අපි දැන් ට්‍රේන් එක ඇතුලේ ඉන්නේ. මේක AC chair type ට්‍රේන් එකක්. මේක බොහොම පිරිසිදුව තියෙනවා. මේ seats comfortable. ඔයාලට පේනවා මේක බොහොම පිරිසිදුයි. ඔයාලට කෑම බීම අවශ්‍ය නම් මේ ට්‍රේන් එකේ South Indian meals විකුණන කට්ටිය ඉන්නවා. එයාලගෙන් බොහොම පිරිසිදු රසවත් ආහාර ඔයාලට මිලදී ගන්නට පුළුවන්. බොහොම පහසු මිලකට මිල ගණන් බොහොම සාධාරණයි. මම ඔයාලව එක්ක යන්නේ ඊළඟ කම්පාර්ට්මන්ට් එකට. ඒකත් ඔයාලට පේනවා බොහොම පහසුවෙන් නිදහසේ ගමන් කරන්නට පුළුවන්. සුපර් ෆාස්ට් ට්‍රේන් එකක් හින්දා මේක හැම ස්ටේෂන් එකෙම නවත්තන්නේ නැහැ. ෂෙඩියුල් කරපු ටයිම් එකට මේ ට්‍රේන් එක පිටත් වෙලා ගමනාන්තයට නියමිත වේලාවට ළඟා වුණා. අපිට තිරුවන්නාමලේ යන්න ඩිරෙක්ට් ට්‍රේන් එකක් තිබුණේ නැහැ. ඒ නිසා අපි විලුපුරම් ජංක්ෂන් එකෙන් බැහැලා 3 wheel එකක් අරගෙන විලුපුරම් බස් ස්ටෑන්ඩ් එකට ගියා.
විලුපුරම් බස් ස්ටෑන්ඩ් එකෙන් අපි බස් එකක් අරගෙන තිරුවන්නාමලයි බලා ගමන් කරා. දැන් ඔබට මේ සුන්දර වටපිටාව දකින්නට පුළුවන්. බොහෝ දුරට ශ්‍රී ලංකාවේ පරිසරයට සමානයි. මෙහි සුන්දරත්වය විඳිමින් අපි තිරුවන්නාමලයි බලා ගමන් කරනවා. අය දෙකක ගමනකින් පසුව අපි තිරුවන්නාමලයි නගරයට ආවා. ඔබට ඔය ඈතින් දිස්වන්නේ තිරුවන්නාමලයි මවුන්ටන් එක. මෙහි සුන්දරත්වය ඔයාලට දකින්නට පුළුවන්. ඉර බැහැගෙන යන ලස්සන සුන්දර පරිසරය, බොහොම මනරම් පරිසරයක්. අන්නාමලයාර් කෝවිල වැඳ ගැනීමට අවශ්‍ය නිසා අපි කෝවිල ළඟම තියෙන හෝටලයක නතර වුණා. අපි ගිහින් චේන්ජ් එකක් අරගෙන පිරිසුදු වෙලා කෝවිල වැඳ පුදා ගැනීමට දැන් මේ සූදානම් වෙන්නේ. ඔබට ඔය ඉදිරියෙන් දිස් වෙන්නේ කෝපුරම් of the temple, දේවස්ථානයේ ගෝපුරය. මේ වගේ ගෝපුර 4ක් තියෙනවා ටෙම්පල් එකට ඇතුල් වෙන්න. මේ නෝත් සයිඩ් එකේ තියෙන ගෝපුරය මෙතනින් තමයි දේවස්ථානයට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙම කෝවිලේ තියෙන විශේෂත්වය ශ්‍රී ලංකාවේ තියෙන කෝවිල් වගේ ගියපු ගමන් අපිට දෙවියන්ව වඳින්න බෑ. හේතුව බැතිමතුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ කට්ටිය ලයින්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා. ජෙනරල් ලයින් එක. ජෙනරල් ලයින් එකේ ගියොත් නම් පැය ගාණක් ඉන්න වෙනවා. ඒ නිසා අපි තෝරගත්තේ ස්පෙෂල් ලයින් එක. මේ සඳහා ඉන්දියන් රුපියල් 200ක් වියදම් කරන්න ඕනේ එක්කෙනෙකුට. මේ ලයින් එකේ ගිහිනොත් අපි විනාඩි 40ක් විතර ඉඳලා තමයි ලෝඩ් ශිවා වැඳ නමස්කාර කරගත්තේ. දකුණු ඉන්දියාවේ තිබෙන විශාලතම සහ පූජනීය හින්දු කෝවිල් වලින් එකක්. මේ කෝවිලේ ඉතිහාසය අවුරුදු 1000කට වැඩි කාලයක් පරණයි. ප්‍රධාන වශයෙන් මෙය සංවර්ධනය කරලා තියෙන්නේ චෝල ඩයිනෙස්ටි සහ පස්සේ විජයනාගර් එම්පයර්ගේ කාලයේදී. මෙම කෝවිල ලෝඩ් ශිවාටම වෙන් කරලා තියෙන කෝවිලක්. අරුණාචලේශ්වර් කියන නාමයෙන් මෙය පංචභූත අතර අග්නි ගිනි නිරූපණය කරන ස්ථානයක් විදිහට වැදගත්. කෝවිලේ විශේෂ ලක්ෂණයක් තමයි එහි විශාල ගෝපුරම් ටවර් එක. උසින් මීටර 60කට වඩා වැඩි රාජ ගෝපුරම්. ඒ වගේම මේ තන වටා කරන ගිරිවලම් කියන පූජනීය වටයක් භක්තිමත් අය අතර ඉතා ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් මේ කෝවිලට යනකොට හිතට ලැබෙන්නේ සංසුන් බවක්, භක්තියක් සහ අමුතුම ආධ්‍යාත්මික අත්දැකීමක්. බැතිමත් ඔබට මෙම කෝවිල වැඳ නමස්කාර කර ගැනීමට අවශ්‍ය නම් දිනපතා අලුයම 5:30 සිට රාත්‍රියේ 8:30 දක්වා මේ කෝවිල විවෘතයි. ඉන් අනතුරුව ඔබට කෝවිල වැඳ නමස්කාර කර ගැනීමට අවශ්‍ය නම් කෝවිලේ ඇතුළට ඇතුල් නොවි කෝවිලේ පිටත භූමියේ රැඳී සිට ඔබට වැඳ නමස්කාර කර ගැනීමට පුළුවන්. මේ ඔබ දකින්නේ කෝවිලේ සම්පූර්ණ සැලැස්ම. මේ සම්පූර්ණ සැලැස්මට අනුව ඔබට දැක ගන්නට පුළුවන් ගෝපුරම් 9ක් මේ කෝවිල වටා ඉදි කරලා තියෙනවා. අපි රාත්‍රියේ 9ට විතර කෝවිල වන්දනා කරලා එළියට ආවා. මොකද පහවදා උදෑසනම අපි පාන්දර නැගිටලා යන්න ඕනේ ගිරිවලම් වන්දනා කරන්න. ඒක නිසා අපි කෝවිලෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා අපේ රාත්‍රී ආහාරය ගත්තා. මේ ඔබ දකින්නේ වීදිවල විකුණන්න තියෙන පූජා භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, වෙළඳ සැලවල් කීපයක්. මේ විකුණන්නට තියෙන වෙළඳ භාණ්ඩ ලංකාවත් එක්ක සසඳනකොට බොහොම මිල අඩුව තමයි විකුණන්න තියලා තියෙන්නේ. ඒ වගේම ආහාර ඉන්දියාවේ හෝටල් වල විකුණන්න තියෙන ආහාර අපිට ගන්න තියෙන ආහාර මිල ගණනොත් බොහොම සාධාරණයි.
අපි ගිරිවලම් වන්දනාව සඳහා උදෑසන 4 වෙනකොට නැගිට්ටා. නැගිටලා සූදානම් වෙලා කිලෝමීටර් 14ක වට ප්‍රමාණයක් ගමන් කිරීමට තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ කිලෝමීටර් 14 අපි ගමන් කර යුතු ආකාරය. ගිරිවලම් කන්ද වටා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 14ක් අපි ගමන් කරන්නට ඕනේ. Hindu ධර්මයට අනුව එයාලගේ බිලීව් එකට අනුව ලෝඩ් ශිවා වෙනුවෙන් තමයි මේ ගමන අපි සිදු කරන්නේ. ඔබ යම්කිසි ප්‍රාර්ථනාවක් කරොත් එම ප්‍රාර්ථනාව වසරක් ඇතුළත ඉෂ්ට සිද්ධ වෙනවා කියන හැඟීම තුල තමයි බැතිමුතුන් මේ ගමන සිදු කරන්නේ. මෙම කිලෝමීටර් 14ම ප්‍රධාන මාර්ගයක ගමන් කිරීමට සිදුවෙන නිසා මම ඔබට යෝජනා කරනවා අලියොම මේ ගමන සඳහා තෝරා ගන්න. හේතුව ඔයාලට සෙරප්පු සපත්තු මේකට පාවිච්චි කරන්න බෑ. ඔයාලට පුළුවන් සොක්ස් පාවිච්චි කරන්න. සොක්ස් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සොක්ස් පාවිච්චි කරගෙන ඇවිදින නිසා අලියම් කාලය බොහොම පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්. නැත්තම් පාර රත් වෙනවා, අමාරුයි. වාහන දවල් වෙනකොට වැඩි අමාරුයි. ඔබගේ පරිස්සමත් ඔබ බලා ගන්නට ඕනේ. ඒ නිසා මම යෝජනා කරනවා මෙම කිලෝමීටර් 14 ගමන් කරනවා නම් අලුයම පටන් ගන්න. එතකොට පැය 5ක් 6ක් වගේ කාලයකදී මේ කිලෝමීටර 14ම අපිට බොහොම පහසුවෙන් ගමන් කරලා වැඳ නමස්කාර කරගන්නට පුළුවන්. ගමන් කරනකොට ඔබට ශිව දෙවියන් වෙනුවෙන් උන්වහන්සේව නියෝජනය කරන ලිංගම් 8ක් එය අෂ්ටලිංගම් විදිහටත් සැලකෙනවා. මේ ලිංගම් 8ම වැඳ නමස්කාර කරගන්නට පුළුවන්. ඉන්ද්‍රලිංගම්, අග්නිලිංගම්, යමලිංගම්, නිරුත්තිලිංගම්, වරුණලිංගම්, වායුලිංගම්, කුබේරලිංගම්, ඊශාන්‍ය ලිංගම්. මේ ලිංගම් 8ම ඔබට වැඳ නමස්කාර කරගන්නට පුළුවන්. මෙහි විශේෂත්වය ඔබගේ උපන් ලග්නය අනුවත් මෙම ලිංගම් වැඳ නමස්කාර කරගන්නට පුළුවන්. අපි යන මාර්ගයේ කකුල් 5ක් තියෙන එළදෙනෙක් අපි දැක්කා. ඔයාලා බලන්න හොඳින් මෙයාට කකුල් 5ක් තියෙනවද කියලා. ඔයාලා කකුල් 5ක් තියෙන එළදෙනෙක් දැකලා තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් එකේ yes කියලා ටයිප් කරන්න. මේ ඔබ දකින අල වර්ගයේ විශේෂ අල වර්ගයක්. මේම අල වර්ගය කෑම සඳහා ගැනීමට අවුරුදු 15ක් 20ක් වගේ අතර කාලයක් ගත වෙනවා කෑම සඳහා ගන්න. මේක රූට් එකක්. මේ බොහෝම සියුම්මට කපලා තමයි දෙන්නේ. මම මේ අල වර්ගය රස වින්දා. මෙය බොහෝ දුරට ස්වීට් පොටේටෝ වලට සමානයි. මේ ඖෂධයක් විදිහට තමයි මේ කට්ටිය විකුණන්නේ. මෙයාලා කියනවා මෙය ඩයබටික් තියෙන කට්ටියට හුඟක් හොඳයි කියලා. මේ වගේ අල වර්ග විකුණන ස්ථාන ගොඩක් තියෙනවා. විශේෂත්වය මේ ප්‍රදේශයේ විතරයි මෙම අල වර්ගය විකුණන්නට තියෙන්නේ. මේ ඔබ දකින්නේ විශේෂ පූජනීය ස්ථානයක්. මේ කෝවිල අයත් වන්නේ ලෝඩ් ගණේෂ්ට. පිල්ලයාර් කියන්නේ ගණ දෙවියන්ට භාවිතා කරන තවත් නමක්. ඉදික්කු කියන්නේ කුඩා ඉඩක්. කුඩා ඉඩක තද වූ තැනක් කියන අර්ථයක්. මේ කෝවිලේ විශේෂත්වය තමයි අතිශය කුඩා තද පාරක් හරහා ඇතුළට යන්න වෙන එක. භක්තිමත් අය විශ්වාස කරන විදිහට මේ තද ඉඩ හරහා යාමෙන් ජීවිතයේ අභියෝග බාධා ඉක්මවා යන්න පුළුවන් කියලා. පව් අඩු වෙනවා, වාසනාව වැඩි වෙනවා කියලා. ඒ නිසා ගොඩක් දෙනා ගිරිවලම් කෝවිල වටා යන පූජනීය ගමන අතරතුර මේ ස්ථානයටත් ගිහින් පූජා කරනවා. මෙය ලොකු විශාල කෝවිලක් නොවුනත් අත්දැකීමෙන් ලොකු අර්ථයක් දෙන භක්තියට සම්බන්ධ විශේෂ තැනක් කියලා කියන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගිරිවලම් ගමනේ අවසානයේට. මෙය පටන් ගන්න ඕනෙත් මේන් එන්ට්‍රන්ස් එකෙන්, ඉවර කරන්න ඕනෙත් මේන් එන්ට්‍රන්ස් එකෙන්. අපි ගමන පටන් ගත්තා මේන් එන්ට්‍රන්ස් එකෙන්. දැන් ඔබ ඇවිල්ලා තියෙනවා ගමනාන්තයට මේන් එන්ට්‍රන්ස් එකට. මම මේ උත්සාහ කරේ දමිළ ජනතාව වෙනුවෙන්, Hindu ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඇදහිලි ක්‍රම, ඔවුන්ගේ විශ්වාස, ඔවුන්ගේ ආගම කොයි ආකාරයටද සිදු වෙන්නේ කියලා සඳහනක් තැබීමට. මගේ උත්සාහය සාර්ථකයි නම් ඔබත් මා සමග මේ ගමනට සම්බන්ධ වුණා. මේ සාර්ථකයි නම් ඔබ මේ ෂෙයා කරන්න, ඔබත් මේකට කමෙන්ට් එකක් දෙන්න. මේ වන විටත් ඔබ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මිතුරන් අතරේ බෙදා හරින්න. මේ ඔබේ හිතට කතා කරන තැන. මම
ලසිත මාවිල් මඩ. ඕම් නමः ශිවාය.